සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානන් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අද ධර්ම දේශනාව සිදු කරනකොට දේශනාවේ මාතෘකාව බවට පත් කරගන්න ධම්ම දායාද කියන සූත්‍ර දේශනාව. ශාස්තෘන් වහන්සේගේ දායාදය, බුදුරජාණන් වහන්සේගේ අවවාදය, මහණෙනි මේ ධර්මය නිසා, මේ ශාසනය නිසා ලැබෙන ආමිසයට දායාද වෙන්න එපා. ධර්මයට දායාද වෙන්න. බුදුරජාණන් වහන්සේට සත්කාර කරන ලද්දී, යමෙක් බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවන, ගරුකාර කරන ලද්දී, ගරු කරනවන, මානිත කරන ලද්දී, පූජා කරන ලද්දී, ගරු කරනවන, පූජා පවත්වනවන, ඒ අයට බොහෝම ප්‍රත්‍ය ලැබෙනවා කියලා. ඒ කාරණා ටිකේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන අපචිත කරන ලද්දී. අපචිත කරන ලද්දී කියලා කියන්නේ වන්දනාමාන කරන ලද්දී. එතකොට බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවන, බුදුරජාණන් වහන්සේට ගරු කරනවන, බුදුරජාණන් වහන්සේ ළඟ පූජා පවත්වනවන, භාග්‍යවතුන් වහන්සේ පුදනවන, බුදුරජාණන් වහන්සේට නොඑක් ආකාරයෙන් උපහාර දක්වනවන, ඒ වගේම බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් වඳිනවනං ඒ අයට හරියට ආමිස ලැබෙනවා, ප්‍රත්‍යලාභ ලැබෙනවා. නමුත් දේශනා කළා මේ එක කාරණාවක්වත් ඒ ප්‍රත්‍ය බලාපොරොත්තුවෙන් කරන්න එපා. තමන්ගේ විමුක්තිය වෙනුවෙන්ම ඒ හැම කටයුත්තක්ම කරන්න කියලා. එම්නම් පින්නතුනි, මේ අපචිත කරන ලද්දී, වන්දනාමාන කරන ලද්දී කියන කාරණාව අපි ටිකක් විස්තර කරගමු. මොකක්ද මේ වන්දනාමාන කරන ලද්දී කියලා කියන්නේ? පින්නතුනි, වන්දනා කරන කියලා සඳහන් කළේ ඉන්න තැනින් නැගිටිනවා. ගරු කළ යුතු කෙනෙක් දැක්කහම ඉන්න තැනින් නැගිටිනවා. ආසනයෙන් නිමන්ත්‍රණය කරනවා. තමන්ට වඩා ගරු කෙනෙක්, තමන්ට වඩා උසස් කෙනෙක්, තමන්ට වඩා සීලයෙන් ගුණේ වැඩිමහල් කෙනෙක් තමන් ළඟට ආවහම විශේෂයෙන් තමන් ඉන්න ආසනය, තමන් ඒ ආසනයෙන් නැගිටලා ආසනය පිළිගන්නවා. එතන තමන් ඉන්න ආසනයට වඩා මහේශාක්‍ය ආසනයක් වෙන නැත්තං තමන්ගේ ආසනයෙන් නිමන්ත්‍රණය කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි, මේ වන්දනා කරනවා කියලා කියහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචාංගයක් තමන් තුළ උපදවාගෙන වන්දනා කළ යුතුයි කියලා. පංචාංගයක් මත පිහිටලා වන්දනා කළ යුතුයි කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්න විදිහට අපි කියනවා පසඟ පිහිටවල වඳිනවා කියලා. ඒකයි මේ පංචාංගයක් උපදවල වඳිනවා කියලා කියන්නේ. එතකොට ත්‍රිපිටකයේ සඳහන් විදිහට හරියටම පසඟ පිහිටවල වඳින්නේ කොහොමද කියන කාරණාව අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. එතන විශේෂයෙන් ධර්මයේ සඳහන් කරනවා මුලින්ම දන ගහගෙන අපේ දෝත එකතු කරන්න ඕනේ හරියට මල් පොහොට්ටුවක් වගේ. සමහරලාට අත්ලට අත්ල තද කරගන්නත් පුළුවන්. ඒ ක්‍රමය අනුමත කරන්නේ නැහැ. දෝත එකතු වුණාම මැද හිස් බවක් තියෙන්න ඕනේ. එතකොට තමයි මල් පොහොට්ටුවක් වගේ එකතු වෙන්නේ. එහෙම එකතු කරලා දෝත නලලි තියාගන්නවා. නලල මත තියාගෙන අපි සාමාන්‍ය වදින ක්‍රමයට පාත් වෙනවා. ඒ පාත් වෙනකොටත් දෝත තියෙන්නේ නලල මතමයි. ඊළඟට නලල බිම තියලා අපේ අත වන්දනාව ලබන උතුම් කෙනාගේ පතුල මත තියෙනවා.
පතුල මත තියලා හාත්පස සම්බාහනය කරනවා. බිලිබ පැත්තේ ඉඳලා හාත්පස සම්බාහනය කරනවා. එහෙම සම්බාහනය කර කර තමයි වදින්නේ. ඒක තමයි ශාසනයේ උතුම් වන්දනාව. සමහර වෙලාවට වඳිනකොට සමහර අය නමත් කීවා. කොසල් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල දෝතින් අරගෙන හාත්පස සම්බාහනය කර කර වදිනකොට ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. සුගතයන් වහන්සේ මම කොසල් රජු වෙමි. භාග්‍යතුන් වහන්සේ මම කොසල් රජු වෙමි කියලා තමන් කවුද කියන කාරණාව හඳුන්වා දෙමින් වන්දනා කරලා තියෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලන්න වැඩපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ දැනගෙන දන ගහගෙන භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද පද්මය මත තමන් වහන්සේගේ අත් පිහිටවල ඒ විදිහටම සම්බාහනය කර කර වඳිනවා. බුදුරජාණන් වහන්සේ ඒ වන්දනා කරන්නේ කවුද කියලා නොදන්නව නෙමෙයි. නමුත් වටේ බලාගෙන ඉන්න අය ඒ අය දන්නේ නැහැ මේ කවුද කියලා හුඟක් අය. මොකද කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉවත් වෙලා ගිහිල්ලා 12 අවුරුද්දක් වගේ දීර්ඝ කාලයක් චද්දන්ත භවනේ තමයි වැඩ හිටියේ. එතකොට ඔය 12 අවුරුද්ද තුල ශාසනයට ආව අලුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දැකලා නැහැ. නමුත් මේ ශාසනයේ පළමුවෙන්ම ධර්මාවබෝධය කළා කෙනා කියලා අහලා තියෙනවා. නමුත් අඳුරන්නේ නැහැ. අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟ මේ තරම් සමීපව වැඳ වැටෙන මේ මහල්ලා කවුද කියලා හිතුණා. මේ මහලු භික්ෂුව කවුද කියලා හිතුණොත් එහෙම හිතපු කෙනාට නිරයේ දොර ඇරෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ තරම්ම ගුණේ මහ. ඒ නිසා මේ පස්චිම ජනතාවට අනුකම්පාවෙන් තමයි තමන්ගේ නම කියන්නේ. එතකොට ලොකු පැහැදීමක් ඇති වෙනවා මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේට අනුව මුලින්ම සසරින් එතර වෙච්ච ඒ මහා ශ්‍රාවකයාද මේ කියලා හිතෙන්නේ. එතකොට ආන්ගේ ශ්‍රද්ධාව නිසා සමහර වෙලාවට බලාගෙන ඉන්න කෙනාගේ පවා දෝත නලලට එනවා. සාදු සාදු මේ මහා පුරුෂයාද මේ. එහෙම කෙනෙකුට හිතෙනවා නම් එහෙම හිතුන අය වෙනුවෙන් සුගතියේ දොර ඇරෙනවා කියලා සඳහන් කරනවා. ආන්ගේ පස්චිම ජනතාව නිරය පැත්තට හැරෙන එක ගමන් කරන එක නවත්තන්නයි ඒ අයට ඇහෙන්නයි මම කවුද කියා වඳින්නේ. නමුත් ඒ වඳින වෙලාවට සිරිපාද සම්බාහනය කර කර වැන්දා. එහෙනම් ඒ වඳින ක්‍රමය අපේ ත්‍රිපිටකයේම සඳහන් වෙනවා. එහෙනම් ඒකයි මෙතන පංචාංගයක් උපදවලා වඳිනවා කියලා කිව්වේ පසඟ පිහිටවල වන්දනා කිරීම. නමුත් පින්නතුනි අපි වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේට වඳිනවන භාග්‍යතුන් වහන්සේ මොනතරම් පිරිසිදුද කියන කාරණාවට අපි විශේෂයෙන් යා යුතුමයි. අපි හැම පැත්තෙම අපිරිසිදුමයි. අපිට බුදුරජාණන් වහන්සේ ළඟට අවස්ථාවක් තියෙනවනම් යන්න ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණාව තියෙන හින්දා මිසක් නැත්තම් අපිට කොහොමවත් යන්න ලැබෙන්නේ නැහැ. අපි සාමාන්‍ය කල්පනා කෙරුවොත් කුණු සහිතව කබ හොටු කඳුළු පෙරාගෙන ඊ타ත්ම අපිරිසිදු වස්ත්‍ර ඇඳගෙන දුර්ගන්ධය හැමමින් අපි ප්‍රභූවරයෙක් ගාවට යන්න ආවොත් ඒ ප්‍රභූවරයාගේ ආරක්ෂක නිලධාරීන් ඒ විදිහට අපිට ඒ ප්‍රභූවරයා ගාවට යන්න දෙයිද කියන කාරණාව අපි හිතන්න ඕනේ. අපිට බොහෝ වෙලාවට යන්න ලැබෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට යනකොට ඒ පුද්ගලයාට වඩා අපි හුඟක් අපවිත්‍රයි.
ඒ පුද්ගලයාත් අපවිත්‍රයි. නමුත් අර ප්‍රභූවරයා ගාවට යනකොට යන්න දෙන්නේ නැහැ අපවිත්‍ර නිසා. හැබැයි ඒ ආරක්ෂක නිලධාරීන් දකින්නේ මේ පුද්ගලයාගේ බාහිර තියෙන අපවිත්‍ර බව. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට අපි යනකොට අපේ බාහිර අපවිත්‍ර බවට වඩා අභ්‍යන්තර අපවිත්‍ර බව බුදුරජාණන් වහන්සේට පේනවා. රාගයෙන් කිලුටු වෙලා, ද්වේෂයෙන් කිලුටු වෙලා, මෝහයෙන් කිලුටු වෙලා, මානයෙන් කිලුටු වෙලා, කෙටියෙන් සඳහන් කළොත් පිට පැත්තෙන් අපි හොඳට ඇඳලා පැළඳලා බොහෝම පිරිසිදුවට ආභරණ පැළඳලා සුවඳ ගල්වලා හිටියට අභ්‍යන්තරයෙන් කෙලෙස් කුණු වලින් කුණු වෙලා තමයි අපි ඉන්නේ. කෙලෙස් වලින් කුණු වෙලා. ඒ කෙලෙස් වල දුර්ගන්ධයේ බාහිර තියෙන කුණු වල දුර්ගන්ධයට වඩා බොහොම ප්‍රබලයි. ක්ලේශයක් තිබුණ පාටක්වත් හොයාගන්න නැති. ඊටාම නිර්මල බුදුරජාණන් වහන්සේ ගාවට අපි වගේ කුණු ගොඩවල් එනවට භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා ඉවසනවා මිසක් නැත්තම් කොහොමත් කැමති නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ නිසාම ඒ කෙලෙස් ප්‍රහීණය කරගන්න හදන නිසා අභ්‍යන්තරයේ කුණු ඉවත් කරගන්න වීරිය වඩන අතර බාහිර පිරිසිදු බවකුත් බුදුරජාණන් වහන්සේ ළඟට වඩින වෙලාවට යන වෙලාවට තේන එක හරි වටිනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගාවට යන හැම මොහොතකම හොඳට නාගෙන හොඳට පිරිසිදු වෙලා අලුත් වස්ත්‍ර ඇඳගෙන පිළිවෙලට කෙස් ටික පීරගෙන යන එක හරි වටිනවා. සවැත් නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වන්දනා කරන්න අවස්ථාවක් ලැබුණා නම් ඒ සුගන්ධ කුටිය ඇතුළට මම යන්නේ කොහොමද කියන කල්පනාව තමන්ගේ හිතින් ඇති කරගන්න ඕනේ. ඒ සුගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරන්න ලැබුණා නම් මම යන විදිහටම විහාර මන්දිරය ඇතුළට බෝ මළුවට චෛත්‍ය මළුවට යන්න උත්සාහ කළොත් ජීවමාන බුද්ධ සංඥාවක් අපේ හිතේ පෙරදරි කරගෙන තමයි අපි එතෙන්ට ඇතුල් වෙන්නේ. එතෙන්ට ඇතුල් වෙන්න ඇතිවෙන සිතුවිල්ලම එතෙන්ට යාම සඳහාම ශරීරයේ ගත පිරිසිදු කර ගැනීම මහත් වූ ආනිසංසදායකයි. එහෙමනම් අපිත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සම්බාහනය කරලා වඳින්න ලැබුණොත් අපි හිතන්න ඕනේ පින්නතුනි මගේ අතේ මේ තරම් කුණු තියෙනවා. අත්ලට දාඩිය දාලා තියෙනවා. නොයෙක් දේවල් අතින් අල්ල ඉඳලා තියෙනවා. ඒ වගේ කුණු දූවිලි බොහෝසේ අතේ තැවරිලා තියෙනවා. මේ කුණු පිරිච්ච අතින් මේ තරම් පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මට ස්පර්ශ කරන්න පුළුවන්ද කියන සංකල්පයට යන්නම වෙනවා. මේ හැමතැනම මේ තියෙන්නේ ශ්‍රද්ධාව. ඒ සංකල්පයට යම් කෙනෙක් එනවා නම් කවදාවත් බුද්ධ වන්දනාවට යන්න හිතෙන්නේ නැහැ. දෑත පිරිසිදු කරන්නේ නැතුව. අත පිරිසිදු කරගෙනම තමයි බුදුරජාණන් වහන්සේ ගාවට යන්න හිතෙන්නේ. මේ කරුණොත් ශ්‍රද්ධාවෙන් හිතනවා නම් ගරු කටයුතු කෙනෙකුට වන්දනාමාන කරන හැම වෙලාවකම අපි අතපය පිරිසිදු කරගෙනම යනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලාටත් උපන් ලාභ සත්කාර මහා ගංගා දෙකක් ගලනවා වගේ සඳහන් කළා. ඇයි එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ නම් සංසාරේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරනකොට දාන පාරමිතාව විශේෂ පාරමිතාවක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ කෙටි බවත් සසර පිරූ පාරමිතා සියල්ලෙගෙම ආමිෂ ලාභය මේ කෙටි කාලයක් තුළ ලැබෙන්න කාල සීමාවක් නැති නිසා මේ විදිහට ලැබුණ කියලා සඳහන් කරනවා. එනම් ගංගාවල් දෙකක් ගලනවා වගේ භික්ෂු මහසංඝයාටත් භාග්‍යතුන් වහන්සේටත් ලැබෙන ආමිෂය. එතකොට ඇයි භික්ෂු සංඝයාට ලැබෙන්නේ?
අපි මුලින් සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මගට අවතීර්ණ වෙච්ච නිසා. එහෙම නැත්තම් කාටද භික්ෂු කියලා කියන්නේ? දිවි හිමියෙන් බුද්ධ රතනයට ධර්ම රතනයටත් අනුව කටයුතු කරනවා කියලා පොරොන්දු වෙච්ච පිරිසක්. බුද්ධ රතනයට ධර්ම රතනයට අනුව තමන්ගේ මුළු ජීවිතේම පරිත්‍යාග කරපු පිරිසකට තමයි භික්ෂු කියලා කියන්නේ. එහෙනම් මුලින් කතා කරපු සත්කාර, ගරුකාර, මානිත, පූජිත ඒ සියලුම දේවල් ඒ භික්ෂු සංඝයා ළඟ තියෙනවා. කවුරු වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ආන්ගේ ශාසනයට ගරු කරමින් ප්‍රතිපදාවට ගරු කරමින් හැසිරෙන නිසා ඒ සංඝයාටත් ලැබෙන ලාභ සත්කාරවල කිසි අඩුවක් නෑ. අපි වුණත් වන්දනාමාන කරන්න දානයක් දෙන්න යනකොට අහවල් තැන් මනාව බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. අහවල් තැන මනාව ධර්ම රතනයට අනුව ජීවිත ගත කරනවා. එහෙම හැසිරෙන පිරිසකට අපි කියනවා සිල්වත් කියලා. ඒ සිල්වත් තැනකට ගිහිල්ලා පුද පූජාවල් පවත්වන්න අකමැති කෙනෙක් නෑ. ඒ නිසා අපිත් යන්න කැමති. එතකොට අපි ඒ තැන්වලට යනකොට නිකම්ම යනව නෙමෙයි. සිව් පසේ ඕන තරම් අපි අරගෙනයි යන්නේ. හොඳම දේවල් වලින් අරගෙනයි යන්නේ. එතකොට හැමෝම යන්න පටන් ගත්තාම ඒ තැන්වලට හොඳම සිව් පසේ ඕන තරම් ලැබෙනවා. එතකොට ඒ මොනවද ලැබෙන්නේ? ලාභ සත්කාර. කවුරු නිසාද? බුද්ධ රතනයටත් ධර්ම රතනයටත් අනුව ජීවිතේ පවත්වන නිසා. ඒකයි සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේලාට උපන් ලාභ සත්කාර මහා ගංගා දෙකක් ගලනවා වගේ කියලා. මෙතන භික්ෂු සංඝයා කියහම භික්ෂුණී සංඝයාත් එතන ඉන්නවා. ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යවලට ගරු කරන භික්ෂු පිරිසක් පහළ වෙනවා. දේශනා කළා එහෙම ලැබෙන්න පටන් ගත්තාම අර මනාව සිල්වත්ව සියල්ල අත්හැරලා හිටපු භික්ෂු සංඝයා අතර ටික ටික ඒ ගුණධර්ම වලට වඩා මේ ප්‍රත්‍යවලට ගරු කරන පිරිසක් හැදෙන්න පටන් ගන්නවා කියලා. සිව් පසේට ගිජු වෙච්ච පිරිසක් හැදෙන්න පටන් ගන්නවා කියලා දේශනා කළා. පෘථග්ජන හිත එහෙම වෙනස් වෙනවා කියන එක පුදුමයට කාරණාවක් නෙමෙයි. ඒක එහෙමමයි. එතකොට තමන්ට හොඳට උපකාර කරන හොඳට සත්කාර කරන දායකයෝ කෙරෙහි විශේෂයෙන් සැලකිලි සත්කාර දක්වන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ සත්කාර තුළ වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ අයට මේ විදිහට සලකහම අපිට තව තවත් ප්‍රත්‍යපහසුකම් ලැබෙයි. එතකොට තමන්ගේ හිතේ මේ සත්කාරය මොකක් උදෙසාද? තව තවත් වැඩියෙන් ප්‍රත්‍යපහසුකම් සත්කාර වෙනුවෙන්. නමුත් අරමුණ ඒක නොවිය යුතුයි කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. තමන්ට සිව්පසයෙන් සලකපු කෙනාටත් තමන්ට සලකන්න කිසිම සිව්පසයකින් පරිත්‍යාගයක් කරන්න නැති අන්ත අසරණ මහල්ලටත් දෙන්නටම සැලකිය යුත්තේ එකම විදිහටයි. එදාට සිව්පසයට ගිජු බවක් එතන පෙන්වන්නේ. ගිජු වුණොත් සිව්පසේ සපයන අයට වැඩිපුර සලකනවා. එහෙම නොවිය යුතුයි. ඒ ප්‍රත්‍ය පහසුකම් වලට ඔබ දායාද නොවිය යුතුයි. ඒ හැම එකක්ම උපේක්ෂාවෙන් ඉවසිය යුතුයි. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව ධර්මානුකූල ජීවිතයකටයි කැමති විය යුත්තේ. ඒ නිසා සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ කාලේ පහළ වුණ මේ පිරිස අදත් ඒ විදිහටම ඉන්නවා කියලා. එහෙනම් මේ ප්‍රත්‍යවලට ගරු කරපු පිරිසක් එදත් හිටිය අදත් ඉන්නවා. සඳහන් කළා ඊට අමතරව භාග්‍යතුන් වහන්සේගේ කාලේ දහවල් දානින් පස්සේ අතිරේක ඉතුරු වුණ ප්‍රත්‍යලාභ තව තියෙනවා. උක්කකු, උක්පැණි,
ගෙනාපු දේවල් ඉතුරුයි. තලතෙල්, මීපැණි, ගිතෙල් ගෙනාපු දේවල් ඉතුරුයි. ආන් ඒ නිසා යම් පිරිසක් ඔය ගිතෙල් අපට දෙන්න, ඔය තලතෙල් අපට දෙන්න, ඔය උප්පැණි අපට දෙන්න, අපේ ශාස්තෘන් වහන්සේට පූජා කරන්න අපට දෙන්න. ආන් එහෙම කියා ඉල්ලන්න පටන් ගත්තා කියලා. එහෙනම් එහෙම පිරිසක් බුද්ධ කාලෙත් හිටිය කියලා සඳහන් කරන්නේ. මේ දේවල් විශේෂයෙන් කතා කර කර ඉල්ලනවා කියලාම කියනවා. දායක මහත්තයා ඕක මෙහාට ගේන්න. උපාසක මහත්තයා ඕක මෙහාට ගේන්න. ආන් එහෙම කතා කර කර ඉල්ලන පිරිසක් එදා හිටිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ආචාර්යයන් වහන්සේට අපේ උපාධ්‍යයන් වහන්සේට දෙන්න මේක වටිනවා. නිසි වෙලාවේ කැප වෙලාවේ අපි පිළිගන්වන්නම් ඕක ගේන්න කියලා කටින් කියා ඉල්ලුවා කියලා සඳහන් කරනවා. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ශබ්ද ඇති කරන භික්ෂූන් වහන්සේලාට හරි අකමැති. යම් තැනක ශබ්ද ඇති කරනවන, යම් තැනක කෑකෝ ගහනවන බුදුරජාණන් වහන්සේ කොහොමවත් කැමති නෑ. යම් තැනක ශබ්දයක් කලබලයක් ඇහෙනවනම් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ විමසලා තියෙනවා. මාළුකාරයෝ මාළු අල්ලනකොට කෑ ගහනවා වගේ මේ හඬ නගන්නේ කවුද කියලා. එහෙම කෑකෝ ගහපු සමහර භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ යන්න කියලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනින් යන්න කියලා තියෙනවා. අර යසෝජ මහරහතන් වහන්සේට එහෙම. යසෝජ කියන්නේ දීවරයෙක්. දීවර නායකයෙක්. එයා එක්තරා සිද්ධියක් නිසා සසර බය ඇති කරගෙන තමන් යටතේ හිටපු දීවරයෝ 500ක් එක මහණ වුණා. හැබැවින්ම දීවරයෝ. ඒ නිසා කොහොමත් මේගොල්ලන්ගේ කටේ සද්දි වැඩි. එක දවසක් සද්දේ ඇහිලත් බුදුරජාණන් වහන්සේ අහනවා මාළුකාරයෝ මාළු අල්ලනකොට කෑ ගහනවා වගේ කවුද කෑ ගහන්නේ කියලා. හැබෑවටම ඒ මාළුකාරයෝ බැහැර වෙන්න කිව්වා. යන්න කිව්වා එතන. ඒ 500 දෙනාම බැහැර වුණා බුදුරජාණන් වහන්සේ ගාවේ. හැබැයි බැහැර වෙලා ගිහිල්ලා මේ යසෝජ කියන භික්ෂුන් වහන්සේ තමන්ගේ අනික් 500 දෙනාට කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ අපිට උපකාරයක් කළා. මොකක්ද උපකාරය? අපිට යන්න කිව්වා. ඇයි යන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ කැමති විදිහට හැසිරුණේ නැති හින්දා. එහෙනම් හොඳට මතක තියාගන්න නැවත භාග්‍යතුන් වහන්සේ ගාවට යනකොට භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට එතෙන්ට යන්න සූදානම් වෙන්න. පින්නතුනි මේ සියලු දෙනා ධර්මාවබෝධය ලැබලා මාර්ගඵල ලැබලා තමයි බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ ඊළඟ පාරේ යනකොට. නමුත් අර නායකයා සඳහන් කළා අපිට අනුකම්පා කළා කියලා. එදා එතනින් යන්න කීවේ නැත්තං සමහරලාට ඒ මාර්ගඵල අධිගමේ තවත් පරක්කු වෙන්න තිබ්බා. යන්න කියපු නිසා තමයි ගිහිල්ලා කාරණාව තේරුම් අරගෙන කාරණාවට මනාව යෙදුනේ. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ ලාභ සත්කාර වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා කලකෝලහල කරනවට බුදුරජාණන් වහන්සේ කොහොමවත් කැමති නෑ කියලා. ආහාර බෙදා ගැනීම සඳහා කෑකෝ ගහන එක ඒ තරම් හොඳ මදි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කල්පනා. හැබැවින්ම ඒක හොඳ මදි නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? නොයෙක් ප්‍රශ්න ගාව ගැටලු ඇති වෙච්ච තැන්වල බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වා. නමුත් දැන් ප්‍රත්‍ය පහසුකම් එපා සිව්පසේ එපා කියලා ශික්ෂාපදයක් පනවන්න පුළුවන්ද? එහෙම ශික්ෂාපදයක් පනවන්න පුළුවන්කමක් නෑ මේ ශාසනයේ. මොකද භාග්‍යවතුන් වහන්සේ දන්නවා එහෙම කෑකෝ ගහන එක නුසුදුසි. නමුත් බුදුරජාණන් වහන්සේට සංවේගයක් උපදිනවා. ඒ කෑකෝ ගහන භික්ෂූන් වහන්සේලා පිළිබඳව. මේ වාගේ උතුම් නිර්මල ශාසනයකට ඇවිල්ලත් ධර්ම ගරු පිරිසක් බවට පත්වෙන්න බෑ. ශාස්තෘන් වහන්සේට ගරු කරන පිරිසක් බවට පත්වෙන්න බැරි වුණා කියලා තමන් වහන්සේ ගැන දුකක් හිතෙනවද?
කවදාවත් නෑ. අපේ අම්මයි තාත්තයි කැමති විදිහට අපි හැදුන් නැත්තම් ඒ දෙන්න කැමති විදිහට අපි හදන්ඩ බැරි වුණොත් ඒ දෙන්නට දුකක් තින්න පුළුවන්. මෙච්චර දුක්වින්ද මෙච්චර මහන්සි වුණ මෙච්චර වියදන් කෙරුවා උගන්නන්ඩ පුදුම කැපකිරීමක් කළා. නමුත් මගේ මහන්සිය මගේ වියදම ඔක්කොම වතුර ගියා බලාපොරොත්තු වෙච්ච තැනට මේ දරුවෝ ආවේ නෑ කියලා කනස්සල්ලක් කනගාටුවක් ඒගොල්ලන්ට ඇති වෙනවමයි. නමුත් මේ භික්ෂූන් වහන්සේලා මෙහෙම වුණා කියලා බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ ගැන කනගාටුවක් ඇති වෙන්නේ. නමුත් සංවේගයක් උපදිනවා ඒ අය පිළිබඳ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න වෙලා වෙත් ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්‍රය ලබා ඉන්න වෙලා වෙත් මේ භයානක සංසාරයෙන් එතර යන්න වීරිය නොකර මේ ලාභ සත්කාර වෙනුවෙන් කෑකෝ ගහන භික්ෂූන් පිළිබඳ සංවේගයක් උපදිනවා. නමුත් පින්නතුනේ සඳහන් කරනවා මේ කුලපුත්‍රයන්ගේ ශ්‍රමණ ධර්මයේ ආහාරය සමග බැඳිලයි තියෙන්නේ. ඒකයි මුලින් සඳහන් කළේ සිව්පසය තහනම් කරන්න බෑ. මොකද ජීවිතේ පවත්වන්න ගුණ ධර්ම සම්පූර්ණ කරන්න සිව්පසේ අවශ්‍යයි. එහෙනම් මේ කුලපුත්‍රයන්ගේ ශ්‍රමණ ධර්මයේ මේ ආහාරය සමග බැඳිලයි තියෙන්නේ. දවසකට වරක්වත් ආහාර අවශ්‍යයි. දවසකට දෙවේලක් වැළඳුවා. සමහර අය දවසකට එක වේලක් වැළඳුවා. අඩුම තරමේ දවසකට වේලක්වත් ආහාර අවශ්‍යමයි මේ ප්‍රතිපදාව පූර්ණය කරන්න. නමුත් නැත්තං ආහාර අහේනිය නිසා ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න අමාරුයි. අන්න ඒක හින්ද සිව්පසයේ එපා ආහාර එපා කියලා ශික්ෂාපදයක් පනවන්න පුළුවන්කමක් නෑ. ආන් ඒ නිසා ප්‍රත්‍ය අකපැයි කියල ශික්ෂාපදයක් පනවන්ට බැරි නිසා වෙන දෙයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය පැන නැගුණන ඒ බුදුරජාණන් වහන්සේ තහනම් කරනවා. නමුත් මේ කාරණාව තහනම් කරන්න බෑ. දැන් අර එක අවස්ථාවක සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාව එක භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා ඈතට වෙලා බණ අහනවා ඈතට වෙලා. බුදුරජාණන් වහන්සේ ඇහුව ඇයි උන්වහන්සේ ඈතට වෙලා ඉන්නේ? අනික් හාමුදුරුවෝ සඳහන් කළා ස්වාමීනි ලූණු වළඳලා. උන්වහන්සේ ලූණු වළඳලා. ලූණු වළඳලා නිසා ලූණු දුර්ගන්ධය නිතරම පැතිරෙනවා ළඟින්. ඒ හින්දා සංඝයා අතරට එන්නේ නැහැ. දැන් එතකොට ලූණු වළඳපු එක උන්වහන්සේට සංඝයා එකට කටයුතු කරන්න බාධාවක් වෙලා. ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ ලූණු වළඳන එක තහනම් කළා. ඒ බව විශේෂයෙන් සඳහන් කරනවා. හැබැයි සමහරලාට මේ අපේ තියෙන ලූණු නොවෙන්න පුළුවන්. වෙන මීට වඩා සැර ලූණු වර්ගයක් එදා කාලේ තිබුණා වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ මාර්ගයට බාධාවක් නම් ඒක තහනම් කළා. එහෙනම් මෙතන මේ ආහාරයේ මාර්ගයට බාධාවක් කර ගන්නවා සමහරු කියලා තහනම් කරන්න බැරිකමක් තියෙනවා. හේතුව තමයි දවසකට වේලක් හරි ආහාර අවශ්‍ය නිසා. අන්න ඒ නිසා අකැපයි කියලා ශික්ෂාපදයක් පනවන්න බෑ. නමුත් සිව්පසේ තහනම් කරන්න බැරි නිසා ඇතැම් ආහාර වර්ග තහනම් කරලා තියෙනවා. සිව්පසේම තහනම් කරන්න බෑ. නමුත් සමහර ආහාර තහනම් කළා. දැන් අපි සඳහන් කළා වගේ ඒ ලූණු වර්ගයක් තහනම් කරලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු ඇතැම් මස් වර්ග තියෙනවා. මස් වර්ග 10ක් විතර බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තියෙනවා. මේ වාගේ සංඝයාට තහනම් කරපු ආහාර වර්ග තියෙනවා. මේ ආහාරය කය පවත්වන්න මිසක් අනෙක් කටයුතු වලට බාධා කරන්න හේතුවක් නොවෙන්න ඕනේ. අන්න ඒ නිසා සඳහන් කළා ආහාරයේ නමුත් පමණ දැනගෙන වළඳන්න කියලා. කය පවත්ව ගන්නයි වළඳන්නේ. පමණ ඉක්මෝල වැළඳෙව්වොත් මොකක් වෙයිද? පමණ ඉක්මෝල වැළඳුවොත් දහවලේ ධර්ම ශ්‍රවණය කරන්න බැරුව යනවා. ඒ වාඩි වෙලා ඉන්න බෑ. කුස පිරෙල වැඩි.
නිදි කිරා වැටෙනවා. භාවනාවට හිත එකඟ කරන්න බැරුව යනවා. ආසනයේ වාඩි වුණාට නිදි කිරා වැටෙනවා. අන් ඒ නිසා මේ ගන්න ආහාරය මේ කය පවත්වා ගන්නයි. එහෙම නැතු ලෝකෝත්තර ගමනට බාධාවක් කරගන්න නෙමෙයි. ජීවත් වෙන්නේ ආහාරය පිණිස නෙමෙයි. නමුත් ආහාරය ජීවත් වීම සඳහායි. ඔය කාරණාව මනාව මතක තියෙන්න ඕනේ. ජීවත් වෙන්නේ ආහාර සඳහා නෙමෙයි. නමුත් ආහාරය ජීවත් වීම සඳහායි. මම ජීවත් වෙන්නේ මේ සංසාරයෙන් එතර යන්න මඟ පාදා ගැනීම සඳහායි. ඒකටයි ජීවිතය රැක ගන්න අවශ්‍යයි. ඒකටයි මේ ජීවිතය වටින්නේ. ඕක තේරුම් නොගත්ත අය ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකින් යළි ලැබෙන්නේ නැති ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් බොහොම හොඳට ක්ෂණ සම්පත් සහිතවම අරගෙන ඒක දන්නේ නැති හින්දා අකාලේ මැරිලා යනවා. නොයෙක් හේතු නිසා මැරෙනවා. සිතූ පැතූ දේවල් නොලැබුණ නිසාත් මැරෙනවා. අම්මා තාත්තා දොස්බස් කියපු නිසා සියදිවි හානි කරගන්නවා. තමන් කල්පනා කරපු කාමවස්තු නොලැබෙන නිසාත් ජීවිතය නැති කරගන්නවා. වෙන තැනක හම්බ වෙමු කියලා හිතලා සමහරලාට දෙන්නෙක් එකට ජීවිතය නැති කරගන්නවා. නමුත් කවදාවත් ඒගොල්ලන්ට අය හම්බ වෙන්න වෙන්නේ සංසාරේ කවදා හරි හම්බ වෙයි. එයාලා බලාපොරොත්තු වෙන විදිහට හම්බෙන්න වෙන්නේ නැහැ. රාගයයි, ද්වේෂයයි, මෝහයයි පදනම් කරගෙන ජීවිතේ නැති කරගෙන සතර අපාය තමයි බොහෝ වෙලාවට නතර වෙන්න වෙන්නේ. අන්න ඒ නිසා මේ ආහාරය මොකක් සඳහාද? ගුණ පුරන්න, කය පවත්වා ගැනීම සඳහායි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තමන්ගේ උදරයට තව බත් කටවල් 2-3 දාන්න පුළුවන් තරම් ඉඩ තියෙන වෙලාවේ ආහාරන් බහු කරන එක නවත්තන්න කියලා. ඉතුරු ටික සම්පූර්ණ කරන්න පැන් පානය කරාම මනාව සමතුලිත වෙනවා. එතකොට අපහසු නෑ. බොහොම සැහැල්ලුයි, බොහොම පහසුයි. ඒක මාර්ගයට බාධාවක් නෑ. පින්නතිනි, අන්න ඒ නිසා මම ධම්ම දායාද ප්‍රතිපදාව දේශනා කරන්නෙමි කියලා සඳහන් කළා. මහණෙනි, අන්න ඒ නිසා මේ ආමිෂ දායාද ප්‍රතිපදාව නෙමෙයි ධම්ම දායාද ප්‍රතිපදාව මම උඹලාට දේශනා කරනවා කියලා සඳහන් කළා. මේ ප්‍රතිපදාව ශික්ෂාකාමී කුලපුත්‍රයන්ටයි ශාසනය තුල හික්මෙන්න කැමති, මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගෙන ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන සසරින් මිදෙන්න උත්සාහ කරන කුලපුත්‍රයන් සඳහායි මේ ප්‍රතිපදාව කියලා දේශනා කළා. පින්නතුනි, සඳහන් කළා මෙතන කුලපුත්‍ර කියලා කියන්නේ කාටද? උසස් වූ කුලයක උපන් ජාති කුලපුත්‍රයන් ගැනයි මෙතන සඳහන් කරන්නේ. කුලපුත්‍රයා විශේෂයෙන් අපි බණ දහම් අහනකොට, දහම් පොතපත කියවනකොට මේ කුලපුත්‍ර කියන වචනය අපිට අහන්න ලැබෙනවා. එතකොට කවුද කුලපුත්‍රයෝ කියලා සඳහන් කළේ? මෙතන සඳහන් කරන්නේ උසස් වූ කුලයක උපන් ජාති කුලපුත්‍රයන්ටයි. ශාසනයේ එහෙම අයට හරි වටිනවා. එතකොට උසස් කුලයක ඉපදුනහම කියලා කියන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, බ්‍රාහ්මණය, රජවරු, සිටුවරු මේ අයට නෙමෙයි කියන කාරණාව හොඳටම මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් උසස් කුල පුත්‍රයන්ටයි කියලා කියහම කෙනෙක් මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළුවන්. තැනක බුදුරජාණන් වහන්සේ කුලය ගරු කරන්නේ නැහැ කියලා සඳහන් කළත් ඇතැම් තැන්වල උසස් කුල ගැන කතා කරලා තියෙනවා කියලා. මේ උසස් කුල කියලා කිව්වේ බ්‍රාහ්මණ කුලයටවත්, ශාස්ත්‍රීය කුලයටවත්, වෛශ්‍ය කුලයටවත් නෙවෙයි. එහෙනම් කාටද උසස් කුල කියලා මෙතන සඳහන් කළේ? මෙතන විශේෂයෙන් සඳහන් කරනවා උසස් වූ කුලයක උපන් ජාති කුල පුත්‍රයන්ටයි කියලා. උසස් කුල කිව්වේ ධර්මානුකූලව හික්මුණ පවුල් වල අය. මව්පියොත් හික්මිලා, දරුවොත් හික්මිලා.
මව්පියොත් අකුසලයෙන් ඈත්වෙලා. දරුවොත් අකුසලයෙන් ඈත්වෙලා. ආංහිම අකුසලයට පිටුපාලා. කුසලයට ගරු කරන අයට තමයි මෙතන උසස් කුලපුත්‍ර කියන නම හම්බ වෙලා තියෙන. සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් අය පැවතුම් ඇති අය සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් ඇති අයටයි කුලපුත්‍ර කියල සඳහන් කළේ. එකන හැම ක්‍රියාවකදීම එහි යෙදිය යුතු ආකාරය මොකක්ද කියල දන්න. තැනට සුදුසු විදිහට ඇඳගෙන යනවා. කතා කරන්න සුදුසු විදිහට කතා කරනවා. වැඩි හිටියෝ කතා කරනට මගින් පයින්නේ අනුන්ගේ කතාවකට හොරෙන් කන්දීගෙන ඉන්නේ නෑ. ඉඳගන්නකොට ඉඳගණ්ඩ සුදුසුම ක්‍රමය මොකක්ද කියලා දැනගෙන ඉඳගන්න. ඕනෑම තැනක ඉඳගණ්ඩ පහසුවෙන විදිහේ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. සිට ගත යුතු තැන නොසැකව නොසිස්ව සිටගන්නවා. ගරු කළ යුතු කෙනාට මානයක් නැතුවම ගරු කරනවා. ආං එහෙම ප්‍රතිපදාවක පුරුදු වෙච්චායටයි මෙතන උසස් කුලයක් කියල සඳහන් කරන්නට යෙදනි. පිනතන ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු.